හායි කොහොමද ඔයාලට ළඟ අලුත් අවුරුද්දක් එන නිසා අද මම හදන්න යන්නේ අවුරුදු කැවිලි මේසෙට නැතිවුම් බෙරි කැවිලි වර්ගයක් අතිරස. ඉතින් අවශ්‍ය ද්‍රව්‍ය ටික මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. මෙතන මම හාල් පිටි ග්‍රෑම් 500ක් අරන් තියෙනවා. ඒකට පාන් පිටි ග්‍රෑම් 50ක් එකතු කරනවා. ඒ වගේම ලුණු කුඩු තේහඳි භාගයකුත් එකතු කරනවා. දැන් මම මේ ටික හොඳට කලවම් කරගන්නවා. ඊළඟට පැණි එක හදාගමු. මුලින්ම මම සීනි මේසැඳි 3ක් එකතු කරනවා. ඒ ටික මේ විදිහට උණු කරගමු. පැණි එක ගොඩක් කළු කරගන්නේ නැතුව මෙන්න මේ ගානට ආවම වතුර මිලිලිටර් 150ක් විතර මම එකතු කරනවා. ඊළඟට ඉතුරු සීනි ටිකත් එකතු කරගන්නවා. දැන් මේ පැණි එක හොඳට උණු කරගමු. පැණි එක උණු කරද්දී හැන්දෙන් අන්තිම පැණි බින්දුව නූල වගේ එනවා නම් පැණි එක උණු වෙලා ඇති. නැත්නම් මේ වගේ වතුර භාජනයක් අරගෙන ඒකට පැණි ටිකක් දාලා බලන්න. එතකොට මේ වගේ පැණි ටික එකතු වෙනවා නම් පැණිගේ පදම හරි. දැන් මේකට මම පිටි ටික එකතු කරනවා. ඔයාලා පිටි එකතු කරන්න කලින් මුලින්ම පැණි එකෙන් පැණි ටිකක් වෙනම අයින් කරගන්න. ඊට පස්සේ පිටි එකට පැණි ටික එකතු කරලා අනා ගන්න පුළුවන්. පිටි ටික ඔක්කොම මේ විදිහට හොඳට කලවම් කරගමු. දැන් පිටි ටික ඔක්කොම කලවම් කරගෙන ඉවරයි. මේ වෙලාවේදී මම ආයෙත් ලිප ඔන් කරලා මේ මිශ්‍රණය කලවම් කරගන්නවා. මේ වෙලාවේදී ලිපේ ගින්දර අඩුම මට්ටමේ තමයි තියාගන්න ඕනේ. දැන් හරි මේ බලන්න ඔක්කොම පිටි ටික එකට ගුලිය වගේ එනවා. මෙහෙම ඇඟිල්ලෙන් අල්ලලා බලද්දි ඇඟිල්ල ගෑවෙන්නේ නැති විදිහට තමයි තියෙන්න ඕනේ. ඊළඟට මම මේ පිටි මිශ්‍රණය දාන භාජනයේ තෙල් ටිකක් ගාගෙන ඒකට පිටි මිශ්‍රණය දානවා. ඒ වගේම කැවුම් ටික හදන්න ගන්න මේ ලෑල්ල. ඒ නිසා ඒකෙත් තෙල් ටිකක් ගා ගන්නවා. දැන් මම මේ විදිහට පොඩි පිටි වලින් බෝල කඩලා ගන්නවා. ඊළඟට කලින් ගත්ත ලෑල්ලේ මේ වගේ තියලා ටිකක් ඇඟිල්ලෙන් තුනී කරගන්නවා. මේ විදිහට මුලින්ම මම ටිකක් හදා ගන්නවා. මේ මිශ්‍රණය ඔයාලට ටිකක් තදයි වගේ දැනෙනවා නම් පොල් තෙල් ටිකක් දාලා හොඳට අනා ගන්න. දැන් කැවුම් ටික තෙල් එකට දාලා මේ විදිහට බෙදගමු. එකක් දාලා ඒක ටිකක් උඩට ආවම තමයි අනිත් එක තෙලට දාගන්නේ.
මේ විදිහට දෙපැත්ත පෙරල කැවුම් ටික බෙදගමු. ඒ වගේම ලිපේ ගින්දරත් අඩු කරලා තමයි මම මේ කැවුම් ටික බෙදගන්නේ. මේ විදිහට කැවුම් ටික ඔක්කොම අපි හදාගමු. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත අතිරස ටික. ඔයාලත් හදලා බලලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඔයාලට මගේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් මගේ YouTube channel එකත් subscribe කරන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. අපි නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු.